රුපියල් 5100කට මම තෙමු එකකින් ගෙනාවු ෆස්ට් ඕඩර් එක අන්පැක් කරමු ගයිස්. ස්කයිනෙට් එක හරහා තමයි මට මේ පාර්සල් එක හම්බුනේ. මට මේ පැකේජ් එක හම්බෙන්න දවස් 9ක් වගේ ගියා. කිසිම ඩැමේජ් එකක් තිබ්බේ නැහැ. හෙලෝ ගයිස්, වෙල්කම් ටු SL Tech Karo YouTube channel. ඔයාලා එකතු වෙලා ඉන්නේ අද මගේ ෆස්ට් තෙමු ඕඩර් එක අන්පැක් කරන වීඩියෝ එකත් එක්ක. පැකේජ් එකේ නම් කිසිම ඩැමේජ් එකක් තිබ්බේ නැහැ. අපි මේක අන්පැක් කරලා බලමු මම ගෙනාවු අයිටම් මොනවාද කියලා. ගෙවන ගානට මේ අයිටම් වටිනවද කියලා අපි බලමු. හරි ගයිස්, මම පැකේජ් එක දැන් ඕපන් කරගත්තා. අපි බලමු මගේ ෆස්ට් අයිටම් එක මොකක්ද කියලා. LED ස්ට්‍රිප් එකක් තමයි මම ඕඩර් කරලා තියෙන්නේ. මේක 20 meters තියෙනවා. අනික මේක මියුසික් වලට වැඩ කරනවා කියලා තිබ්බා. රිමෝට් එකක් හම්බෙනවා ලොකු. මේක තමයි මම මෙතින් දාන දේ අයිටම් එක. අපි දැන් ඒක ඕපන් කරලා බලමු ඇතුලේ අපිට මොනවද හම්බෙන්නේ කියලා. හරි ගයිස්, අපිට මේ වගේ පැකට් එක තමයි හම්බෙන්නේ. 10 මීටර් වලින් රෝල් දෙකක් අපිට හම්බෙනවා. මේකේ කන්ට්‍රෝල් එක හම්බෙනවා, රිමෝට් එක හම්බෙනවා. USB කන්ට්‍රෝල් එකක් තියෙන්නේ. අපිට USB ප්ලග් කරගන්න තියෙන්නේ. 5 watt වලින් තමයි වැඩ ගන්න. හරි, අපි දැන් ඒක පැත්තකින් තියලා අපේ දෙවෙනි අයිටම් එක මොකක්ද කියලා බලමු. මෙන් නෙක්ලස් එකක් තමයි මම ඕඩර් කරලා තින්නේ. අපි ඒක එළියට අරගෙන බලමු ක්වොලිටි එක කොහොමද කියලා. මේ වගේ ප්‍රයිස් මං සයිඩ් එකෙන් ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න බලා ගන්න. වවුල් එකක් ඉන්න සුපිරි නෙක්ලස් එකක්. ඇත්තටම හිතුවට වඩා ක්වොලිටි එකක් තියෙනවා මේකේ. ඔයාලා ඕඩර් කරනවා නම් ඕඩර් කරගන්න. ඒ ගානට නම් ඇත්තට මේක වටිනවා. හරි, දැන් අපි අපේ ඊළඟ අයිටම් එක මොකක්ද කියලා එළියට අරගෙන බලමු. මේකත් මෙන් නෙක්ලස් එකක්. මේකෙන් ටිකක් කටු කටු වගේ තියෙනවා ඩිසයින් එක. මම සයිඩ් එකෙන් දාන්න. ඒකේ ප්‍රයිස් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඇත්තටම ඒකත් හිතුව වගේ හොඳ ක්වොලිටියක් තියෙනවා. ඒකත් ඒ ගෙවපු ගානට මට වටිනවා කියලා හිතෙනවා. ඔයාලත් කැමති නම් ඕඩර් කරගන්න. ලින්ක් ඕනනම් පහලින් කමෙන්ට් එකක් දාන්න. හරි ගයිස්, අපි මේක දැන් පැත්තකින් තියාගෙන අපේ ඊළඟ අයිටම් එක මොකක්ද කියලා එළියට අරගෙන බලමු. මේක තමයි පැකේජ් එකේ ලොකුම අයිටම් එක. මේක වෝල් ස්ටිකර්ස්. ඔයාලා මේක දැකලා ඇති කියලා මම හිතනවා. මේක නිකන් ගඩොල් කැටේ හැඩයට තියෙන ඩිසයින් එකක් තියෙන්නේ. බ්ලැක් කලර් එකෙන් තමයි මම ඕඩර් කරේ. මම මේකේ පීසස් 20ක් වගේ ඕඩර් කරා. මට මේකට ගියේ 2300 ගණක් වගේ ගන්න. මම ඒකෙත් ඔයාලට සයිඩ් එකෙන් දාන්නම් ස්ක්‍රීන්ෂොට් එක. මේ විදිහට තමයි ඒක පැක් කරලා ඉන්නේ. අපි ඒක පැකට් එකෙන් එළියට අරගෙන බලමු කොහොමද ඩිසයින් එක කියලා එහෙම. ඇත්තටම මම හිතුවට වඩා හොඳ ක්වොලිටි එකක් තියෙනවා. මම හිතුවේ නෝමල් ස්ටිකර් එකක් වගේ කියලා. මේක ටිකක් පංචයක් වගේ තියෙනවා, ඉබෙනවා. අනික ටිකක් කැටයන් හැඩයකට අර තියෙනවා ගඩොල් කැටේ හැඩයට වගේ ඩිසයින් එක. ඇත්තටම හොඳයි. ස්ටිකර් එකේ ගම් එකත් හොඳයි, ඇලවෙනවා හොඳට. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මම ස්ටිකර් එකේ ගම් එක පෙන්නනවා. හොඳට ඇලවෙනවා. ඇත්තටම ගැලවෙන්නේ නැහැ බිත්තිය ඇලවුවාම. ඇත්තටම හොඳ ප්‍රොඩක්ට් එකක්. මට මේක ඔයාලට හයිලි රෙකමන්ඩ් කරන්න පුළුවන්. මම මේකේ බිත්තිය අලෝලි වල ඔයාලට වීඩියෝ එකක් අන්තිමට දාන්නම්. ඇත්තටම මේකේ කුණු දූවිලි මොන හරි වැදිලා තිබුණොත් අපිට රෙදි කෑල්ලක් පොඟවලා වගේ පිදන්න පුළුවන්. කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. මේ වගේ ප්‍රයිස් එකක් නම් මේක ලංකාවෙන් ගන්නවා කියලා හිතන්නවත් බෑ. ලංකාවේ සෑහෙන ගණක් වෙනවා මේක පීස් එක. මට මේ පීසස් 20ටම ගියේ 2300 ගණකින්ද ඇත්තටම වටිනවා කියලා ඔයාලට කියන්න පුළුවන් මේක. ඔයාලට මේක බයි කරනවා නම් ඕන කලර් එකකින් ගන්න පුළුවන්. වයිට් කලර් තිබ්බා. තව නිකන් කළු ගල් ඩිසයින් එක වගේ තිබ්බා. තව රෙඩ් කලර්, තව පින්ක් කලර්, ඒ වගේ කලර්ස් තුනක් තිබ්බා. ඔයාලට කැමති පාටක් ගන්න පුළුවන්. ඔයාලට මේකේ ලින්ක් එක ඕන නම් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ විදිහට තමයි මට පීසස් 20 ඇවිල්ලා තිබ්බේ. හරි ගයිස්, අපි දැන් RGB light strip එක පැකට් එකෙන් එළියට අරගෙන කොහොමද කියලා බලමු. කන්ට්‍රෝල් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. මේකේ USB port එකක් තමයි තියෙන්නේ. ඔයාලට PC එකකට උනත් fix කරගන්න පුළුවන්. නැත්නම් phone adapter එකකට, නැත්නම් power bank එකකට, නැත්නම් lap එකකට වගේ ඕන එකකට කනෙක්ට් කරගෙන මේක use කරගන්න පුළුවන්.
මේකේ කනෙක්ටර් දෙකක් එනවා අපිට 20 meters හම්බෙන්නේ අපිට 10 meters දෙකක් විදියට. ඒ හින්දා ඒ දෙක ප්ලග් කරගන්න තමයි හම්බෙන්නේ. මේකේ අපිට ලොකු රිමෝට් එකක් හම්බෙනවා. මේකේ ෆන්ක්ෂන් ගොඩක් තියෙනවා. මියුසික් වලින් වැඩ කරනවා. ඒකේ ජම්ප් වෙන්න මියුසික් වලට ඩිසයින් වගේක් තියෙනවා මාරු ගන්න. ප්ලස් චේන්ජ් කරගන්න පුළුවන්. නැත්නම් තව ටයිමින් හදන්න පුළුවන්. ඒ විදිහට අපිට ෆන්ක්ෂන් ගොඩක් තියෙනවා මේ රිමෝට් එකේ. මේකේ අපිට බැටරිය ඉන්ක්ලූඩ් කරලා එවන්නේ. ඒ තියෙන පොඩි ප්ලාස්ටික් කෑල්ල එළියට දැම්මම වැඩ කරනවා රිමෝට් එක. මේකේ මට 20 meters ගන්න හම්බුනේ 1900 ගානකට. දැන් නම් 2000 ගානක් දුහද වෙලා දිනවා. ඔයාලා පොඩ්ඩක් චෙක් කරලා බලන්න. මේකේ ලින්ක් එක ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මේකට අපිට යූසර් මැනුවල් එකක් හම්බෙනවා. මේ විදිහට තමයි බලන්න පුළුවන්. ඒකේ අපිට QR කෝඩ් එක හම්බෙනවා. අපිට මේක ඇප් එකක් තියෙනවා. ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න මේ QR කෝඩ් එක ස්කෑන් කරලා පුළුවන්. හරි ගයිස්, අපි මේක ඊළඟට රෝල් දෙක එළියට අරගෙන බලමු අපිට මොන වගේ ක්වොලිටි එකක් බලාගන්න පුළුවන්ද කියලා. 10 meters වලින් තමයි රෝල් දෙක ඉවලා තින්නේ 20 meters වෙන්න. ක්වොලිටි එක ගත්තොත් නම් මේකේ කියන් තරම් ලොකු ක්වොලිටි එකක් නැහැ. සාමාන්‍ය ගාන තමයි තින්නේ. නිකන් කඩදාසියකට වගේ තමයි නෝමල් විදියට තින්නේ. LED බල්බ් ගත්තත් ටිකක් දුරින් දුරට වගේ තමයි බලාගන්න පුළුවන්. අපිට ලොකු එළියක් බලාගන්න බෑ 5 watt වලින් වගේ පවර් දෙන හින්දා. 12 watt තරම් ක්වොලිටි එකක් මේකේ බලාගන්න බෑ අපිට. නමුත් මේ ගෙවන ගානට අපිට වටිනවා මේක. මේක මියුසික් වලට උනත් සපෝට් වෙන හින්දා ඇත්තටම මේක වටිනවා කියන්න පුළුවන්. අනිත් එක අපිට මේක 20 meters හම්බෙන හින්දා ඇත්තටම මේක වාසිය කියන්න පුළුවන්. හැබැයි මේක ඔන් කරපු ගමන් මේක වැඩ කරන්නේ නැහැ. ටික වෙලාවක් යනවා. ටික මාත් බය වුණා ඇත්තටම මේක වැඩ නැද්ද කියලා. ටික වෙලාවක් ගියාට පස්සේ හරියනවා ඒක. ඒකේ සඳහන් කරලා තියෙනවා. මම ඒක කියවලා බැලුවේ නැහැ. අන්තිමට තමයි දැක්කේ. හරි ගයිස්, මේකේ කලර්ස් මොන වගේද කියලා ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. වෝල් ස්ටිකර්ස් ටික බිත්තියට ඇලෙවුවට පස්සේ මේ වගේ තමයි බලා ගන්න පුළුවන්. ඇත්තටම හොඳ ලුක් එකක් තියෙනවා. ලයිට් ටිකත් බිත්තියට ෆික්ස් කරගත්තාම මේ වගේ තමයි ලුක් එක තියෙන්නේ. ලුක් එක කොහොමද කියලා ඔයාලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. Thanks for watching. Why would you not subscribe? Don't forget to like and subscribe.